ගියේ නැද්ද බං දන්සල් කණ්ඩ? මං දැක්කේ නෑනේ. ගියාද කියලා තානවා. යකෝ මම මේ පැත්තේ ගියපු නැති දන්සලක් නෑ. හැම එකටම ගියා. කඩල, රොටි, තේ, විස්කිරිඤ්ඤා හැම එකටම ගියා බං මං. ඒ කොහෙද බං විස්කිරිඤ්ඤා දන්සලක් තිබ්බේ? උඹ බොරු කියන්න එපා. මං විස්කිරිඤ්ඤා කියලා කිව්වද? එහෙනම් මඤ්ඤොක්කා. වැරදිලා. ඒ කිරියා උඹ ගියේ නැද්ද බං දන්සල් කණ්ඩ? අඩෝ මිල්කා. අපි දන්සල් වලට යන්නේ නෑ බං. අපි දන්සල් දුන්නා. ඕකගේ බොරු. උඹ කොහමද බොරුයි කියන්නේ? ආවද දන්සලට? හරි. උඹලානේ අර ගුණපාල මාමලාගේ කඩේ ඉස්සරහ රයිස් දන්සල දුන්නේ. රයිස් කියලා ගහලා තිබ්බට කෝපි දුන්නේ. හරි අපි එහෙම හරි දුන්නනේ. රයිස් කියලා කෝපි දුන්නා. ෂා ළමයි බලන්නකෝ ලස්සන වෙසක් කූඩුවක්. වාව්. කවුද ඔයාලගේ පන්තියේ ළමයෙක්ද මේක හැදුවේ? ටීචර් අපි හැදුවේ. ඒ කියන්නේ මේ ළමයි ඔක්කොම එකතු වෙලා හදලා තියෙන්නේ. ඇත්තමයි මේ පන්තියේ ඉන්නේ නිර්මාණශීලී එකමුතු හරීම හොඳ දරුවෝ ටිකක්. මිල්කා කවුද බං ඇත්තටම ඕක හැදුවේ? දන්නේ නෑ බං. අපි එද්දිනුත් ඕක එල්ලලා තිබ්බේ. ළමයි මේ පන්ති ගුරු පුටුවක් නැද්ද? නෑ ටීචර්. කියන ලස්සන දන්නවද මං කවුද කියලා? දන්නේ නෑ ටීචර්. කවුද ඇත්තටම? මං හිතන්නේ අලුතෙන් ඇවිත් තියෙන්නේ බං. ඒ මිස්කි උස බලපංකෝ බෝඩ් එකටත් වඩා උසයි. ළමයි මං තමයි ගුණවති. ඔය ළමයි ටික තාම දන්නේ නැහැ මං කවුද කියලා. ඔය කෙළවරේ ඉන්න උස ළමයා ගිහින් පුටුවක් ගේන්න. ටීචර් මමද? නැත්තම් මමද ගේන්න ඕනේ. දැම්ම ගිහින් ගේනවා. මේ මිස් එක්ක නම් මට ඉන්න බෑ මාත් යනවා. ඇත්තමයි ළමයි මේක තමයි මන් දැකපු ජරාම පන්තිය. මුලින් නම් හිතුවේ මේක තමයි හොඳම පන්තිය කියලා. හෙලෝ ප්‍රින්සිපල් සර්. හෙලෝ ගුණවති මිස්. ඔයා ඉන්නේ 11B ඇහැලමල් පන්තියේ නේද? ඔව් සර්. මිස් අපි හැම මාසෙම ගායන තරඟයක් පවත්වනවා. ඒක අද තමයි තියන්න ඕනේ. හරි සර්. මං ගායන තරඟේ ලස්සනට තියන්නම්කෝ. ඕකේ සර්. අඩෝ මිල්කා අද ගායන තරඟෙකුත් තියෙනවා බං. කරන්න දෙයක් නෑ යන්න වෙනවා. අරුන් දෙන්න නම් කොහොම හරි පැනගත්තා. මටත් යන්න තිබ්බේ ෂේක්. කෝවර පුටුවක් ගේන්න ගියපු ළමයි තාම නෑ. දැන් පැය භාගයක් වෙනවා. හරි කමන්නේ. මං ඒ ළමයින්ට පෙන්නන්නම් මේ ගුණවතී කියන්නේ කවුද කියලා. children පරක් වෙන්න ලේට් වෙනවා. ඒ හින්දා අපි අද ගායන තරඟයක් පවත්වමු. කෝ ළමයි එන්න. බොහොම හොඳයි. ළමයි ටික ඇවිල්ලත් ඉවරයි. හරි ළමයි. ඔය මැද ඉන්නේ කොණ්ඩේ නිල් පාට ළමෙක්. ඔයා පුරුදු වෙලාපු ළමා ගීතය කියන්න බලන්න. ළමා ගීතයක්ද දන්නේ කියනවා. ఇంతకన్నా మంచి పోలికే నాకు తట్టలేదు గానియమ్మో ఇలా పన్నీది బబ్లుగమ్మో అంటుకున్నదంటే పోదునమ్మో ముందు నుంచి అందరన్న మాటే గాని మళ్ళీ అంటున్నానేమో ఇది చెప్పకుండా వచ్చేతమ్మో ప్రేమ నా పనివు నన్ను నమ్మో ఎక్కగా ఎదురు చూపుకి జరిగినట్టుగా నువ్వు బదులు చెబితివే అరే దేవుడా దేవుడనెంతలో కటే పిల్లడాంట దగ్గర నన్ను చేరదీసివే යකෝ මේක මාර වැඩක් වුණානේ. දැන් ඔය ළමා ගීතයක්ද කිව්වේ? මං දන්නෙත් නෑ. දන ගහනවා මං කිය ළමා ගීතයක් කියන්නේ කියලා. ඒ ටීචර් ඔය කිව්වේ ළමා ගීතයක්ද?
අනේ මන්ද මේ හැලමල් පන්තියේ ළමයි නම්. හරි. ඔය දරුවා කියන්න බලන්න සින්දුව. ටීචර් මන්න සුපිරි ළමා ගීතයක් පුරුදු වෙලා ආවේ. ඕම් බලන්නකෝ. I like the way you walk it, that define. The way you shake it got me hypnotized. Let me show you how I do what I do. I'm the new producer, Mr. Do, here to make hits. I'ma make you move to the shit I'm at. On the ones and twos. මගේ ළමා ගීතය කියලා ඉවරයි. මොන ළමා ගීතයක්ද? මටත් මුලදීන් පොඩ්ඩක් නැටුණා තමයි. ඒ වුණාට මේක ළමා ගීතයක් නෙමෙයි. ඔය ළමයා දැන ගහනවා. ටීචර් ඒත් මේ හරි. සින්දුව ලස්සන වුණාට වැඩක් නෑ ළමයි. ප්‍රින්සිපල් සර් කිව්වේ ළමා ගීත විතරක් කියන්න කියලා. හරිද? ඔය කෙලවරේ ළමයා එහෙනම් කියන්න බලන්න. හරි ගුණවතී ටීචර්. කියලා ඉවරයි. ඔය ළමයා සින්දුව කියලා ඉවරද? ගොඩක් ලස්සනයි.